ඉතින් අන්තභාගය ඇදිච්ච අයට ලංකාවේ යන්න තියෙන හොඳම තැනක් මේ මම මේ මතක් කළේ මේ ආයතනයේ නම ඇක්ටිව් ප්ලස්. ඒගොල්ලන්ගේ ජීවිතේ තියෙනෙත් ඇක්ටිව් තමයි. අන්තභාගය ඇහිලා අවුරුදු 6යි දෙපැත්තෙන් දෙන්නේ අල්ලගෙන ආපු මම දින 10ක විතර කාලය තුලදී මට මගේ දෙපයින් ඇවිදින්න පුළුවන්. මගේ නම ශාන්ති ජයසේන. විශ්‍රාමලත් විදුහල්පතිවරයෙක්. වයස අවුරුදු 68යි. අන්තභාගය ඇහිලා අවුරුදු 6යි. අනුරාධපුර ප්‍රදේශයේ තමයි මම ජීවත් වෙන්නේ. දෙන්නේ දෙපැත්තෙන් අල්ලගෙන මේ දවස් 10කට විතර ඉස්සරේලා මා මේ ඇක්ටිව් ප්ලස් ආයතනයේට ගෙනත් ඇරියා. එදා මා දෙපැත්තෙන් දෙන්නේ අල්ලගෙන ආපු මම මේ දින 10ක විතර කාලය තුලදී මට මගේ දෙපයින් ඇවිදින්න පුළුවන්. මගේ දැනීම මේ විදිහට තව දවස් 4-5ක් මේ ප්‍රතිකාරය ලැබුවොත් මට මගේ දෙපයින් නැගිටලා ඇවිදලා මට ආපහු ගෙදර යන්න පුළුවන්. මෙතන මම ඉන්නේ වෝඩ් 4 වාට්ටුවේ. අපේ වයසත් එක්ක බලපුවම මේගොල්ලෝ අපේ දරුවෝ. ඒ අයගේ ක්‍රියාකාරීත්වය බලපුවාම උදේ හිටන් රැ වෙනකම් මේ ආයතනයේ නම ඇක්ටිව් ප්ලස්. ඒගොල්ලන්ගේ ජීවිතේ තියෙනෙත් ඇක්ටිව් තමයි. ඒගොල්ලෝ අපිට දෙන්නෙත් ඇක්ටිව් තමයි. ඒ නිසා අපි අවුරුදු ගානක් තිස්සේ බේත් හේත් පස්සේ ගිහිල්ලා අපේ ශරීරයේ ඉන්ද්‍රියන් අක්‍රිය වෙලා තියෙන්නේ. ඒ සියලුම ඉන්ද්‍රියන් ඒගොල්ලෝ බලවත් කරලා ගන්නවා ව්‍යායාම තුලින්. අත්‍යවශ්‍ය වෙලාවක බේත් හේත් දෙනවා. වෛද්‍යවරු ඇවිල්ලා පරීක්ෂා කරලා බලනවා. ඉතාලම ඉහළ කාරුණික සේවයක් ලැබෙනවා. මගේ විශ්වාසය මට තව දවස් කිහිපයකින් ඇවිදගෙන ආපහු ගෙදර යන්න පුළුවන් කියලා. නිරෝගීව ඉන්න කැමති. නිරෝගී භාවය කියන එක තමයි අපේ ජීවිතේ වැදගත්. එහෙම ඉන්න කැමති ලංකාව වාසී සියලු දෙනාට මම පුංචි ආරාධනයක් කරනවා. අඩු වශයෙන් මාසෙකට දවසක්වත් මේ ඇක්ටිව් ප්ලස් ආයතනයට ඇවිල්ලා මේ ඉන්න නිලධාරි මණ්ඩලය මේ මානව හිතවාදී දූ දරුවෝ ඔක්කොම තරුණ දූ දරුවෝ ඉන්නේ බොහොම ලාබාල වයසේ. ඒ අය සියලු දෙනා අපට කතා කරන්නේ තාත්තා අම්මා කියලා. කරන්න අමාරු වැඩ අපිට ඒවා කරන්න බෑ ඒ ව්‍යායාම. නමුත් ඒගොල්ලෝ નિયમિત වාර ගණන අපිට විහිළු තාලු කරලා ආදරෙන් ඒවා ඔක්කොම කරනවා. ඒ නිසා නිරෝගී සම්පන්න ජීවිතයක් බලාපොරොත්තු අයට මම කාරුණික ආරාධනයක් කරනවා. මාසෙකට වතාවක් මේ ඇක්ටිව් ප්ලස් ආයතනයට ඇවිල්ලා මේ ඉන්න මානව හිතවාදීන්ගේ මානව ක්‍රියාකාරීන්ගේ බලය ඔබේ මානව ශරීරයේ බලයට අරගෙන නිරෝගී ඉන්න කටයුතු කරන්න කියන ඉල්ලීම මම අවංකව කරනවා. මේක මගේ හදවතේ උපන් අවංක හැඟීම. මං අමාරුවෙන් අපහසුවෙන් ආවා. දැන් මං නැගිටලා ඉන්නවා. ඉතින් අන්තභාගය ඇදිච්ච අයට ලංකාවේ යන්න තියෙන හොඳම තැනක් මේ මම මේ මතක් කළේ. මම අවුරුදු 6ක් පුරාවට විශාල මුදලක් වියදම් කළා. විශාල කාලයක් වියදම් කළා. වෙනත් වෛද්‍යවරුන්ට අපහාසයක් නින්දාවක් කරනවා නෙමෙයි. නමුත් අන්තභාගයෙන් සුවපත්භාවය ලබන්න නම් අපේ මේ මානව ශරීරයේ තියෙන යට ගියා වූ බලය එළියට ගන්න එක විතරමයි තියෙන්නේ. ඔය අපි මිනිස්සු වශයෙන් සඳහන් කරන සියලුම දේවල් කරපු පුද්ගලයෙක්ම යාග හෝම යంత్ర මන්ත්‍ර බලබිලි තොইল බේත් හේත් මේ ඔක්කොම කරපු කෙනෙක්. ඒ වගේ ලබාපු ප්‍රතිඵලයක් මා ඊතරම් දුරට දැක්කේ නෑ. යම් වෛද්‍යවරුන්ගේ යම් වෛද්‍ය උපදේශ හා බේත් හේත් වල යමක් දුටුවා මිසක් අනිත් දේවල් වල නම් මොකවත් දැක්කේ නෑ. ඉතින් මේ ඇක්ටිව් ප්ලස් ආයතනයේ හොරන ඒ අධිපතිතුමා ගැන වචනයක් කියන්න. මම මේ වෛද්‍ය සේවාව ගන්න යම් තැනකට කොහාට හරි ගිය හැම වෛද්‍යවරයෙක්ම මට කිව්වේ හැම කෙනෙක්ම මට කිව්ව වචනේ පොදු වචනය මේක මුගක් කල් ගිහිල්ලා තියෙනවා අමාරුයි ටිකක් කල් යනවා ඉතින් බේත් ගන්න ඔහොම දේවල් තමයි කිව්වේ. ඉතින් ඒ බේත් ගන්න තැනදී මම ආවේ නැකේ වැටිලා මානසික වශයෙන් වැටිලා මේ අධිපතිතුමා මට කිව්වේ ඔයා දවස් 10ක් 12ක් මේ ව්‍යායාම් ටික කරලා ගෙදර යන්න කිව්වා මිසක් වෙන දෙයක් කිව්වේ නැහැ. ඒ සිතුවිල්ලේම මම නැගිට්ටා මේ මානව හිතවාදී දරුවෝ ඒගොල්ලන්ගේ මානව හිතවාදී බව මනුස්සකම ඒගොල්ලන්ගේ නිවැරදි ක්‍රියාකාරීත්වය මට නැගිට ගන්න උදව් වුණා. ලංකාවේ ඉන්න සියලුම අංශභාග රෝගීන්ට මම ආරාධනා කරනවා. ඇවිල්ලා ටික දවසක් ඉඳලා මේ මානව හිතවාදී ප්‍රතිකාරය ගන්න කියලා. නිරෝගී බව පතන සෑම සියලු දෙනාටම ආරාධනා කරනවා. මාසෙකට එක දවසක් ඇවිල්ලා මෙතන බලලා මේ මානව හිතවාදී ක්‍රියාකාරීකම අරගෙන සියලුම ඉන්ද්‍රියන්ගේ බලවත් බව ගන්න කියලා ආරාධනා කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ස්තුතියි.
පැරලයිස් සහ අනෙකුත් රෝග සඳහා ඔබ යා යුතු විශ්වසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න.